මම දන්නවා මේ වෙලාවේ ඔයා ඉන්නේ හැමදේම එපා වෙලා වෙන්න ඇති. ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතන මුළු ලෝකෙම ඔයාට විරුද්ධයි කියලා හිතන තැනක ඔයා තනි වෙලා ඇති. මම ඔයාට ලස්සන කතාවක් කියන්නම්. එක්තරා ගමක ඊටමත් දක්ෂ මූර්ති ශිල්පියෙක් හිටියා. ඔහු දවසක් වනාන්තරයට ගිහින් තමන්ගේ අලුත්ම නිර්මාණය සඳහා ඊට විශාල කළුගල් දෙකක් හොයාගෙන තමන්ගේ වැඩපළට අරගෙන ආවා. ඔහු පළවෙනි කළුගල අරගෙන මිටියෙන් සහ නියනෙන් ඒකට තලන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දී ඒ කළුගලෙන් කෙඳිරිල්ලක් ඇහුණා. අනේ මට රිදෙනවා. මට මේ වේදනාව දරා ගන්න බෑ. කරුණා කරලා මට තලන එක නතර කරන්න. ගල වැළපුණා. මූර්ති ශිල්පියාට දුක හිතිලා ඒ ගලට තලන එක නතර කරලා ඒක පැත්තකින් තිබ්බා. ඊට පස්සේ ඔහු දෙවෙනි කළුගල අරගෙන තමන්ගේ කැටයම පටන් ගත්තා. ඒ ගලටත් අධික වේදනාවක් දැනුණා. හැබැයි ඒ ගල හිතින් මෙහෙම හිතුවා. මේ මූර්ති ශිල්පියා මට තලන්නේ මම විනාශ කරන්න නෙවෙයි. මගේ ඇතුලේ ඉන්න ලස්සන රූපයක් එළියට ගන්න. ඒ නිසා දෙවෙනි ගල වේදනාව ඉවසගෙන නිශ්ශබ්දව හිටියා. දින කිහිපයකට පස්සේ ඒ රළු කළුගල ලෝකයක් වන්දනා කරන ඉතාමත් සුන්දර මිල කළ නොහැකි පිළිමයක් බවට පත් වුණා. මූර්ති ශිල්පියාගේ වැඩපළ අසලම ඉදිවුණු දේවාලයකට මේ පිළිම වහන්සේ වැඩමෙව්වා. පිළිමයට වන්දනා කරන්න එන මිනිස්සුන්ට පොල් ගහන්න තැනක් ඕන වුණා. ඔවුන් කළේ මොකක්ද? අර වේදනාව දරා ගන්න බැරුව පැත්තකට කරපු පළවෙනි කළුගල අරගෙන ඇවිල්ලා දේවාලේ පඩිය උඩින් තිබ්බා. දැන් හැමදාම මිනිස්සු එනවා පළවෙනි ගල උඩ පොල් ගහනවා, ඒකට රිදෙනවා. ඊට පස්සේ දෙවෙනි ගලෙන් නිමවපු පිළිමයට වැඳලා යනවා. දවසක් පළවෙනි ගල අඬ දෙවෙනි ගලෙන් මෙහෙම ඇහුවා. ඇයි අපිට මේ වගේ ඉරණම් දෙකක් හිමි වුණේ කියලා. දෙවැනි ගල සංසුන්ව මෙහෙම කිව්වා. එදා මූර්ති ශිල්පියා දුන්න පුංචි පීඩනය ඔයා එපා කියලා ප්‍රතික්ෂේප කළා. ඒකයි අද ඔයාට හැමදාම මිනිසුන්ගෙන් පීඩා විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. මම එදා ඒ తాවකාලික වේදනාව ඉවසපු හින්දා අද මට මේ ගෞරවය ලැබෙනවා කියලා. අපේ ජීවිතයත් අන්න ඒ වගේ. අද අපිට ලැබෙන පීඩනය, ප්‍රශ්න, කඳුළු කියන්නේ ජීවිතය කියන මූර්ති ශිල්පියා අපිව ලස්සන නිර්මාණයක් කරන්න දෙන පීඩනයක්. ඔයාව විනාශ කරන්න නෙවෙයි මේ පීඩනය දෙන්නේ. ඔයාව ශක්තිමත් කරන්නයි මේ දේවල් සිද්ධ වෙන්නේ. පළතුරු ගහකට මිනිස්සු ගල් ගහන්නේ ඒ ගහේ රසවත් පළතුරු තියෙන හින්දා. ඔයා දිහාවට ප්‍රශ්න, නින්දා, අපහාස එනවනම් තේරුම් ගන්න ඔයා තුල ලෝකයට දෙන්න වටින දෙයක් තියෙනවා. හිස් මිනිස්සුන්ට කාගෙන්වත් බැනුම් අහන්න සිද්ධ වෙන්නේ නැහැ. සරුංගලයක් අහස උසට යන්නේ හුළඟ හමන දිශාවට විරුද්ධව මූණ දාලා. ජීවිතේ විරුද්ධවාදිකම් බාධක එන තරමට ඔයාට පුළුවන් සරුංගලයක් වගේ ඉහළටම පියාඹන්න. අඳුරුම බලාකුලකට පවා රිදී රේඛාවක් තියනවා කියන එක මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ මේ අඳුරු කාලේ හැමදාටම තියෙන්නේ නැහැ. වරක් මහත්මා ගාන්ධි මෙහෙම කියනවා. ශක්තිය උපදින්නේ ශාරීරික හැකියාවන්ගෙන් නෙවෙයි. ඒ උපදින්නේ නොබිඳිය හැකි අදිෂ්ඨානයකිනි කියලා. ඔයාටත් අද අහිමි වෙලා තියෙන්නේ ඔයාගේ එක බලාපොරොත්තුවක් මිසක් ඔයාගේ හැකියාව, ඔයාගේ දක්ෂතාවය, ඔයාගේ ජීවිතය නෙවෙයි. දැන් ඔයාට හිතෙනවා ඇති මේ වේදනාවෙන් කොහොමද මිදෙන්නේ කියලා. ඒකට කරන්න තියෙන්නේ සරල දේවල් 3යි. ඔයාගේ බලාපොරොත්තු සොන් කරන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න. ඔයා වැටිලා ඉන්නකොට ඔයාට hina වෙන, ඔයාව තව තවත් පල්ලමට ඇදලා දාන මිනිස්සු දිහා බලන එක, එයාලට ඇහුම්කන් දෙන එක නතර කරන්න. ඔයා වෙනුවෙන් සටන් කරන්න ඕනේ ඔයාම විතරයි. අතීතේ හිරකාරයෙක් වෙන එක නවත්තන්න. සිද්ධ වුණු වැරදි, මහිමිවීම් ගැන හිත වර්තමානයේ විනාශ කරගන්න එපා. අද දවසේ ඔයා තියෙන එක පුංචි ධනාත්මක පියවරක් හෙට දවසේදී මහා ජයග්‍රහණයක ආරම්භය වෙන්න පුළුවන් කියන එක හැම වෙලාවෙම විශ්වාස කරන්න. ඔයාගේ හුස්මේ වටිනාකම අඳුනගන්න. මේ මොහොතේත් ඔයා හුස්ම ගන්නවා කියන්නේ මේ විශ්වයේ තවමත් ඔයා කෙරෙහි බලාපොරොත්තු අතහැරලා නැහැ. ඔයාට තාමත් අවස්ථාව තියෙනවා. ජීවිතය කියන්නේ අත්හැරලා දාන්න ඕන දෙයක් නෙවෙයි, සටන් කරලා දිනා ගන්න ඕන දෙයක්. වැටුණු හැම වතාවකම නැගිටපු මිනිස්සු තමයි ලෝකෙ වෙනස් කළේ, ලෝකෙ ජයග්‍රහණ ලබා ගත්තේ. ඔයත් අද වැටිලා තියෙන්නේ හෙට දවසේ ශක්තිමත්ව නැගිටින්න පුළුවන් බලය ඇඟ ඇතුලේ හිර කරගෙන. ඉතින් දැන් නැගිටින්න. අද රෑ නිදා ගන්න කලින් ඔයාගේ හදවතට මෙහෙම කියන්න. මම තාමත් ඉවර නෑ. මගේ හොඳම පරිච්ඡේදය තාම ලියලා නෑ. මගේ හොඳම කාලය එන්නේ ඉස්සරහට කියලා. එහෙම හිතලා ජීවිතේට මූණ දෙන්න පටන් ගන්න. ඔයාට දිනන්න පුළුවන්. සුබ දවසක්.